අයිබෝවන් ඔබට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී ඔබට ඉදිරිපත් කරා මධ්‍යම තූර්කියේ කෝණයක් කලාපයේ විශාල ආවාට ඇති වුණු බව. ඉතින් අදත් මම ඔබට ඒ වගේම සුවිශේෂී පරිසර ව්‍යසනයක් සම්බන්ධව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සිද්ධිය වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයේ සොරෙක්ෂය ඇල මාර්ගයේ. බ්‍රිතාන්‍යයේ මේ සොරෙක්ෂය ඇල මාර්ගය භාවිතා කරන්නේ නාවික කටයුතු සඳහා සහ ප්‍රවාහන කටයුතු සඳහා යන කටයුතු සඳහා තමයි. දැන් අද ඇති වී ඇති තියෙන අලුත්ම තත්ත්වය තමයි මේ සොරෙක්ෂය ඇල මාර්ගයේ පතුලේ විශාල සිදුරක් ඇති වී ඇති බවත් මේ ඇල මාර්ගයේ ජලය මේ සිදුර තුළට කිඳා බැසීම නිසා මේ නාවික යාත්‍රා තැන් තැන් වල තැන්පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කිඳා බැසු සිදුර තුළටද නාවික යාත්‍රා කිහිපයක් වැටීමත් නාවිකයෝ 15 දෙනෙක් පමණ ගලවා ගැනීමේ ඒකක මගින් මුදා ගැනීමේ කටයුතු සිදු කිරීමටත් සිදු වෙලා තියෙනවා. මේ ඇල මාර්ගයට වූ ව්‍යසනය හේතුවෙන් මේ සිදුරක් ඇතිවීම වගේම ඇල මාර්ගයේ බැම්ම කැඩී යාමත් සිදු වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ සිද්ධි නිරීක්ෂණය වීමෙන් අපිට පෙනී යන්නේ අපි අර පහුගිය චිත්‍රපටිවල නිරීක්ෂණය කරත් චිත්‍රපටිවල ඔබ දැකලා ඇති පරිසර ව්‍යසන තත්වයන් වර්තමානයේ අපිට සැබෑවටම අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි සුනාමිය අත්විඳා, දැන් දැවැන්ත නායෑමක්, ගම් වතුර ගැලීම් අත්විඳා. ඇත්තට මේ වගේ තත්වයන් මීට පෙර අපිට දකින්න ලැබුණා නැහැ. ලෝකයේ තැනින් තැන මතුවෙන මේ ස්වභාවික ව්‍යසන නිරීක්ෂණය කිරීමෙන් පෙනෙන්නේ ලංකාවෙත් මෙවැනි ආකාරයේ ආපදාවන් ඇතිවීමේ හැකියාවක් තිබිය හැකි බවයි. ඉතින් ඒ අනුව එවැනි ආකාරයේ තත්වයන් නොවෙන්න නම් රටක් විදිහට විශේෂයෙන් ගංගාවල්, කඳු, වනාන්තර, පරිසරය සතුන් සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වා දෙමින් ඒවා සම්බන්ධයෙන් වන අපරාධ, මානව අපරාධයන් සලකා නීති සම්පාදනය කළ යුතු බව, පරිසරය සම්බන්ධ අපරාධ ත්‍රස්තවාදී අපරාධ වලටත් එහා දැඩි දඬුවම් පැමිණිය යුතු අපරාධ බවට නීති සම්පාදනය යුතු කාලය එළඹ ඇති බව තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අදට ඔබෙන් සමුගන්න මේ අවස්ථාවේ මම ඔබගෙන් ඉල්ලා සිටිනවා රටක් විදියට පරිසරය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කරන ලෙස.